ලියාගන්න ළමයි කෙටි කාලීන හෝ දිගු කාලීන වශයෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන ණය කර හෝ වාණිජ පත්‍රිකා නිකුත් කිරීම හරහා සමාගමක් කෙටි කාලීන හෝ දිගු කාලීන වශයෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන ණය අරමුදල් ණය අරමුදල් ණය අරමුදල් සමාගමක ණය ප්‍රාග්ධනයේ ලෙස හඳුන්වයි. ණය අරමුදල් සමාගමක ණය ප්‍රාග්ධනයේ වශයෙන් හඳුන්වයි. ණය ප්‍රාග්ධනයේ වශයෙන් හඳුන්වයි. ණය ප්‍රාග්ධනයේ වශයෙන් හඳුන්වයි. මෙහිදී ලබාගත් ණය ප්‍රාග්ධනයේ වෙනුවෙන් සමාගමට ලබාගත් ණය ප්‍රාග්ධනය වෙනුවෙන් සමාගමට පොලියක් ගෙවීමට සිදුවීම දැකගත හැකිය. පොලියක් ගෙවීමට සිදුවීම දැකගත හැකිය. රූලක් කඩලා ලියමු පුතල තුලින් පටන් ගමු ඡේද වෙනස් කරමු. නමුත් සමාගමක ස්කන්ධ ප්‍රාග්ධනයේ ලෙස හඳුන්වනු ලබන්නේ සමාගමක ස්කන්ධ ප්‍රාග්ධනයේ ලෙස හඳුන්වනු ලබන්නේ ස්කන්ධ ප්‍රාග්ධනයේ ලෙස හඳුන්වනු ලබන්නේ සමාගමක් කොටස් නිකුත් කිරීම තුලින් රැස් කර ගැනීමට අපේක්ෂා කරන කොටස් නිකුත් කිරීම තුලින් රැස් කර ගැනීමට අපේක්ෂා කරනු ලබන කොටස් නිකුත් කිරීම තුලින් රැස් කර ගැනීමට අපේක්ෂා කරනු ලබන ප්‍රාග්ධනයයි මෙවැනි ප්‍රාග්ධනයන් සඳහා සමාගමකට වාර්ෂික ලාභයේ මත වෙනස් වන ලාභාංශයක් ගෙවීමට සිදුවේ. වාර්ෂික ලාභයේ මත වෙනස් වන ලාභාංශයක් ගෙවීමට සිදුවේ. ලියවලමයි සමාගමක ණය ප්‍රාග්ධන සංරචක කියලා ලියලා ණය ප්‍රාග්ධන සංරචක ලියන්න ඕනේ නැහැ. ඕක මම දැනටවත් දීලා ඉවරයි ඔය නිර්වචනය කරපුව තැනදී. වාදයා ගන්න පුතේ ලියන්න අවශ්‍යට ලියාගන්න ණය ප්‍රාග්ධන සංරචක විදිහට ණය කර සහ වාණිජ පත්‍ර. ණය කර සහ වාණිජ පත්‍ර. ණය කර කියලා කියන පුතේ දිගු කාලන ණය ප්‍රාග්ධනයක්. වාණිජ පත්‍ර කියලා කියන පුතේ කෙටි කාලීන ණය ප්‍රාග්ධනයක්. ස්කන්ධ ප්‍රාග්ධන සංරචකවල ලියාගන්න සාමාන්‍ය කොටස් අසුමුචිත වර්ණීය කොටස් ඒ විදිහට ලියාගන්න පුතේ අසුමුචිත වර්ණීය කොටස් සාමාන්‍ය කොටස් අසුමුචිත වර්ණීය කොටස් දෙයක් විතරක් ඇති අනිත් ඒවා අවශ්‍ය නැහැ. තව තියෙනවා ඡන්ද බලයේ හිමි සාමාන්‍ය කොටස් ඡන්ද බලයේ හිමි නොවන කොටස් ඒවත් තියෙනවා පුතේ මේ ස්කන්ධ ප්‍රාග්ධනයේ සම්බන්ධ විදිහට. නමුත් ඔය අවශ්‍යම දෙක විතරක් ලියාගමු අපි. හරි. එතකොට ඔතනින් ළමයි මම දෙවෙනි පාඩමත් ඉවර කරනවා. මොකද මේකෙදි ලොකු දේවල් කතා කරේ නැහැ. සාමාන්‍ය කොටස් වර්ණීය කොටස් කියන මොනවද කියලා කතා කරා. ඒ වගේම කොටස් නිකුත් කරන පුළුවන් ක්‍රම වේදන් ගැන කතා කරා. කේන්ද්‍රීය ප්‍රාග්ධන සංරචක ගැන කතා කරා. ඒ වගේම කොටස් හිමියන්ට ඡන්ද බල හිමි නොවූ කොටස් හිමියන් සහ ඡන්ද බල හිමි කොටස් හිමියන් ගැන කාටද කතා කරා. ප්‍රකාශිත ප්‍රාග්ධනය සහ නියාමන ප්‍රාග්ධනය ගැන කතා කරා.
අවසන් වශයෙන් ණය ප්‍රාග්ධන සහ ස්කන්ධ ප්‍රාග්ධන කියන එක පැහැදිලි කරලා ඒ එක් එක් ප්‍රාග්ධනයන් යටතේ තියෙන නිර්ණායකයන් නැත්නම් සංරචකයන් මොනවද කියලා කියලා දුන්නා. උච්චරයි මේ පාඩමට අපිට කතා කරන්න තියෙන්නේ. උදේ මේ පාඩමේ මොනවා හරි දැනගන්න වාට තියෙනවා නම් අහන්න ඉක්මනට ප්‍රශ්න. මේ පාඩේ මොනවා හරි වාට දැනගත යුතු ප්‍රශ්න තියෙනවා නම් ඉක්මනට අහන්න. හරි. මං හිතනවා කාටවත් ගැටලුවක් නැහැ කියලා. මොකද කවුරුත් අහන්නේ නැහැ ප්‍රශ්නයක් පුතේ නේද? හරි. කටුවැඩ කොලය ගන්න දැන් ඔයාලඟ තියෙන කටුවැඩ කොලයක් තියෙනවා හැමෝම ගාව. කටුවැඩ කොලය ගන්න. කටුවැඩ කොලය ඉක්මනට ගන්න. මම මේ කියන අවුරුද්දයි ප්‍රශ්න අංකේ ලියා ගන්න පුතේ. මම මේ කියන අවුරුද්දයි ප්‍රශ්න අංකේ ලියා ගන්න. කටුවැඩ කොලේ ලියන්නේ ක්ලාස් එක ඉවරනාට පස්සේ හෝම්වර්ක් එකක් මේක. අනිවාර්යෙන් Taman තනියෙන් කරන්න ඕනේ මේ දීලා තියෙන ප්‍රශ්න ටික. කරේ නැත්නම් ඒකත් ඔයාලටම තමයි. එක්සෑම් එක ළඟයි වැඩි කාලයක් නැහැ. ලියා ගන්න පුතේ ප්‍රශ්නය 2019 මාර්තු පේපර් එකේ ප්‍රධාන ප්‍රශ්නාංක 1 2019 මාර්තු පේපර් එකේ ප්‍රධාන ප්‍රශ්නාංක 1 ප්‍රධාන ප්‍රශ්නාංක 1 රෝමිලක්කම් 1යි රෝමිලක්කම් 5යි රෝමිලක්කම් 1යි රෝමිලක්කම් 5යි ඔයා කරන්න ඕන ප්‍රශ්නය. ඔය ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ අපි මේ කතා කරපු පාඩමේ. ගිය සතියේ සහ මේ සතියේ කතා කරපු පාඩමින් තමයි පාඩම් වලින් තමයි ඔන්න 2019 මාර්තු පේපර් එකේ ප්‍රධාන ප්‍රශ්නාංක 1 ප්‍රශ්නාංක 1යි ප්‍රශ්නාංක 5යි රෝමිලක්කම් 5යි ඇදලා තියෙන්නේ. ඒ වගේම 2018 මාර්තු පේපර් එකේ 2018 මාර්තු පේපර් එකේ ප්‍රධාන ප්‍රශ්නාංක 1 රෝමිලක්කම් 1 කරන්න ඕන ඔයා රෝමිලක්කම් 2 කරන්න ඕනේ රෝමිලක්කම් 4 කරන්න ඕනේ. 2018 මාර්තු ප්‍රධාන ප්‍රශ්නාංක 1 රෝමිලක්කම් 1යි රෝමිලක්කම් 2යි රෝමිලක්කම් 4යි. ප්‍රධාන ප්‍රශ්නාංක 1 රෝමිලක්කම් 1 2 4 ඊළඟ අවුරුද්ද 2017 සැප්තැම්බර් පේපර් එක 2017 සැප්තැම්බර් පේපර් එක සැප්තැම්බර් පේපර් එකේ ප්‍රධාන ප්‍රශ්නාංක 1 රෝමිලක්කම් 2 කරන්න ඕනි රෝමිලක්කම් 3 කරන්න ඕනි රෝමිලක්කම් 4 කරන්න ඕනි 2017 සැප්තැම්බර් පේපර් එකේ ප්‍රධාන ප්‍රශ්නාංක 1 රෝමිලක්කම් 2 රෝමිලක්කම් 3 සහ රෝමිලක්කම් 4 ඊළඟ ප්‍රශ්න පත්‍රයේ 2017 මාර්තු 2017 මාර්තු පේපරේ ප්‍රධාන ප්‍රශ්නාංක 1 රෝමිලක්කම් 1 රෝමිලක්කම් 2 රෝමිලක්කම් 5 2017 මාර්තු රෝමිලක්කම් 1 රෝමිලක්කම් 2 රෝමිලක්කම් 5 අවසාන ප්‍රශ්නය 2010 මාර්තු පේපර් එකේ 2010 මාර්තු පේපර් එකේ ප්‍රධාන ප්‍රශ්නාංක 2 ප්‍රධාන ප්‍රශ්නාංක 1 රෝමිලක්කම් 4 2010 මාර්තු පේපර් එකේ ප්‍රධාන ප්‍රශ්නාංක 1 රෝමිලක්කම් 5 හරි මට කියන්න අවුරුදු කීයක් තියෙනවද අවුරුදු 5ක් විතර තියෙනවද 2019 2018 2017 2010 කිව්වා තව ඕනේ 4යි තියෙන අවුරුදු ළමයි කීයක් තියෙනවද අවුරුදු 4යිද අවුරුදු 4යි අවුරුදු 4යි තව එකක් ලියා ගන්න තව එකක්
2016 සැප්තැම්බර් නෑ එපා 2016 ඔව් 2016 සැප්තැම්බර් 1 රෝමි ඉලක්කම් 5 2016 සැප්තැම්බර් පේපර් 1 ප්‍රධාන ප්‍රශ්නාංක 1 රෝමි ඉලක්කම් 5 හරි ඔය ටික අනිවාර්යෙන් ලබන සතියේ දික් කරගෙන ළමයි දැන් අපිට තව ඉතුරු වෙනවා පුතේ විනාඩි 15ක් විනාඩි 15ක් ඉතුරුලා සෝරි විනාඩි 15 නේ විනාඩි 40ක් විතර වගේ ඉතුරුලා තියෙනවා. ඒතකොට මේ විනාඩි 40න් මට සම්පූර්ණ පාඩමක් කතා කරන්න බැහැ ටයිම් එක නැහැ. ඒ නිසා ඔයාලා දැන් පොඩි ඉන්ටර්වල් එකක් ගන්න ළමයි ඉස්සල්ලා. පොඩි ඉන්ටර්වල් එකක් ගන්න අරගෙන ඔයාලට මම දාලා දෙනවා පුතේ ගෲප් එකට අවසාන ටියුට් 3ක් දාලා. ටියුට් 3න් අවසාන ටියුට් එක. අවසාන ටියුට් එක. ට අදාළ රෙකෝඩින් එකක් මම ක්ලාස් එකේ දානවා. රෙකෝඩින් එකක් මම ගෲප් එකට දානවා. එතකොට මේ ගෲප් එකට දාලා තියෙන රෙකෝඩින් එක ඔයාලා කරන්න තියෙන්නේ පොඩි ඉන්ටර්වල් එකක් අරගෙන නේද? කෑම කාලා එහෙම චුට්ටක් ඇඟමලි කඩලා ඒ රෙකෝඩින් එක බලන්න. හරිනේ මේ රෙකෝඩින් එක බලලා ඔයාලගේ තියෙන 10 වෙනි පාඩම තමයි මම බොහෝ වෙලාවට දාන්නේ ගෲප් එකට. එතකොට මේ 10 වෙනි පාඩම දාන රෙකෝඩින් එක බලන්න පැය එකමාරක් හෝ දෙකක් විතර වගේ තියෙයි. එතකොට මේ පාඩමත් ඉවරයි අද දවස් තුනේ. එතකොට තව අපිට දවස් 3ක් හෝ 4ක් ඉතුරු වෙනවා දවස් ගියාට පස්සේ. ඒ දවස් 3 හෝ 4යි ඉතුරු පාඩම් ටිකත් මම කවර් කරනවා. ඒතර අවසාන දවසේ අපි බලාපොරොත්තු වෙන විදිහේ පාස් පේපර් එකක් කතා කරන්න. ඒතර ඒ වෙද්දීන් සම්පූර්ණ තීරි කොටස් අපි ආවරණය කරලා ඉවරලා තමයි පාස් පේපර් එක යන්නේ. ඒකින්ද මම ගොඩක් වෙලාවට මට ටයිම් එක මදි හින්දා ගොඩක් සාමාන්‍ය නෝමල් අපි ක්ලාස් එක කරනවා. හැබැයි ඒ කරාට අවසාන පැය භාගෙ විතර වගේ මම ඔයාලට ජුඩිට් වල දීලා ආපහු රෙකෝඩින් එකක් තමයි දෙන්නේ. දැන් අද දවසෙන් තමයි ඒක ආරම්භයෙන් රෙකෝඩින් දෙන වැඩේ. ඒතර අද දවස් ඇතුළත පැය සාමාන්‍යයෙන් 4ක් දැන් පැය 3ක් ක්ලාස් එක. හැබැයි පැය 4ක් 4:00මාරක් විතර වගේ වෙන්න ඔයාලට ක්ලාස් එකත් එක්ක ඉන්න පුළුවන්. මොකද මගේ ලයිව් ක්ලාස් එකේ තිබ්බ දැන් පැය 1:00මාරක් පැය 2යි විනාඩි 10ක් 15ක් විතර වගේ තිබ්බා. ඒතර ඊට අමතරව ඔතනින් මෙතනින් පස්සේ යන්නේ රෙකෝඩින් ක්ලාස් එක. රෙකෝඩින් ක්ලාස් එකේ සම්පූර්ණ පාඩමක් ආවරණය කරනවා. ඔන්ලයින් දැන් ලයිව් ක්ලාස් එකේ පැය එකමාරක් හෝ දෙකක් ඇතුළත පේපර් එකක් කතා කරන්නේ අපි කියන්නේ සම්පූර්ණ ප්‍රශ්නයක් හෝ සම්පූර්ණ පාඩමක් කතා කරනවා. ඒ වගේම තමයි අනිත් රෙකෝඩින් එකේ සම්පූර්ණ පාඩමක් කතා කරනවා. ඒතර රෙකෝඩින් එක අද දවසේ තුල බලලා ඉවර කරගත්තොත් ඔයා සම්පූර්ණ පාඩම් 3ක් ඉවර වෙනවා අද දවසේ තුලට. හරිනේ? ඒ කියන්නේ පළවෙනි පාඩම මේ විදිහ කතා කරලා ඉවරයි. දෙවෙනි පාඩමද කතා කරා. ඒ වගේ රෙකෝඩින් එකෙන් තව පාඩමක් කතා කරා. ඒතර පාඩම් 3යි. පාඩම් 3යි. ඒ වගේම අවසාන පාඩම කතා කරලා ඉවරයි කියලාගෙන පාඩම් 4ක් අද රෙකෝඩින් එක කම්ප්ලීට් කරත්තා පාඩම් 4ක් ඉවරයි. ඒතකොට තව ඉතුරු වෙන අපිට පාඩම් 9යි. ඒ පාඩම් 9 කරන්න සාමාන්‍ය දවස් 4ක් හොඳටම ප්‍රමාණවත්. හරි. එහෙනම් පුතේ අපි මෙතනින් ක්ලාස් එක නතර කරනවා 10:21යි ටයිම් එක ඉන්ටර්වල් එක අරගෙන රෙකෝඩින් එකට ලෑස්ති වෙන්න. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්න. රෙකෝඩින් එක පුතේ මම ගෲප් එකට දානවා. ගෲප් එකකින් ලින්ක් එකකින් ඔයා ලොග් වෙලා රෙකෝඩින් එක බලන්න. හරි නේද? හරි. ඊට අමතරව කියන්න තියෙන ලබන සතියේ ඊළඟ ක්ලාස් එක තියෙද්දි මම ඔයාලගේ ගෲප් එකට දැම්මා නේද හෑන්ඩ් අවුට් දෙකක්. දැන් ඒකෙන් අවසාන හෑන්ඩ් අවුට් එක මම බොහෝ වෙලාවට රෙකෝඩින් එක දානවා. ඒතර පළවෙනි සහ දෙවෙනි හෑන්ඩ් අවුට් දෙකේ print අරගෙන තියාගන්න. මොකද ඒකේ ලියන්න තියෙන. අපි සාමාන්‍ය ඉස්සරහට 100%ක් ලියන්නේ නැහැ. මොකද ටයිම් මදි වෙන හින්දා print එකක් දෙනවා. ඒ print එක අරන් ඉන්න. ඒතකොට ඒ වගේ හිස්තන් තමයි fill කරගන්න කතා කරලා යන්නේ. හරි. ප්‍රශ්න තියෙනවා ළමයි. ප්‍රශ්න තියෙන කට්ටිය ඉඳලා අනිත් කට්ටිය ලියවෙන්න තව විනාඩි 10ක් ඇතුළත පුතේ group එකට link එක වැටෙනවා. හරියටම 10:30 වෙද්දී group එකට link එක දානවා. ගැටලු මොනවා හරි තියෙනවා නම් අහන්න ඒ කට්ටිය. පුතේ ගැටලු නැති කට්ටිය ලියවෙලා ඉන්ටර්වල් එක අරගෙන රෙඩි වෙන්න 10:30 වෙද්දී link එකේ ගිහලා රෙකෝඩින් එක බලන්න.